වෙල්කම් ට්‍රිප් රයිට් අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එතකොට අපි අද ආවේ මාතර දිස්ත්‍රික්කයේ පිරිස්ස බීච් එකට. මෙතන ලස්සන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මේකේ නම සීක්‍රට් බීච් කියලා. එතකොට මෙතන කැමති විදිහකට ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේක. මේ අවට හැම තැනම තියෙන ලස්සන පරිසරයක්. එතකොට ඔයාලට කන්න ඕන නම් කන්න, බොන්න ඕන නම් බොන්න, නාන්න ඕන නම් නාන්න, ඔයාලට ඕන විදිහකට එන්ජොයි කරලා යන්න පුළුවන් යාළුවනේ. මම ලස්සනට ඔයාලට අද මේකේ විස්තර අරන් එන්නම්. එතකොට මේ හොටෙල් එක හැදිච්ච විදිහ, එතකොට මෙතන ඉන්න මිනිස්සු, ඒ හැමෝම ගැනම මම ඔයාලට අද වීඩියෝ එකෙන් දෙනවා. ඔයාලට කැමති විදිහකට ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන්, නටන්න, සින්දු කියන්න, කැරොකේ, එතකොට හැමදේම මෙතන තියෙනවා. මං ඔයාලට පෙන්වන්නම් වීඩියෝ එක. එතකොට ඔයාලා බලන්න මේකේ සුන්දරත්වය කොහොමද කියලා. මේ ස්ථානය කොච්චර ලස්සන වුණත් මෙතනත් හැංගුණ දුක්බර කතාවක් තියෙනවා. මේ සීක්‍රට් බීච් රෙස්ටෝරන්ට් එක අයිති කෙනාගෙන්ම අපි කතාව අහලා දැනගමු. මේක තමයි සීක්‍රට් බීච් එක. මේක තමයි රියල් සීක්‍රට් බීච් එක. සීක්‍රට් බීච් එක යන සීක්‍රට් බීච් බාර්. මේක අවුරුදු දැන් වෙනවා මේක අවුරුදු සාමාන්‍යයෙන් 2000 අවුරුදු 17ක් විතර වෙනවා මේක ඕපන් කරලා මුලින් මේක පාරක්වත් තිබුණේ නැහැ. එන්න පාරක්වත් නැහැ. ඒ වගේ ජංගල් එකක් ඉන්න ඊට පස්සේ තමයි අපි මේක ඒක කියන්නේ අපි අපේ මිනිස්සු මේක ක්ලීන් කරලා හැමදේම කරලා තමයි මේක නිර්මාතෘ තමයි සුරංග අද වෙනකොට එයා ජීවතුන් අතර නැහැ මේ වෙලාව ජීවතුන් අතර නැහැ අවුරුදු එකමාරක් වෙන සුරංග මේ බීච් එක නිර්මාණය කරන්න කියලා ඒ සුරංග නැති වෙලා කියන්නේ ගොඩක් මාර දුක් තියෙන්නේ එයා නිසා තමයි කවුරුත් දෙන්න දෙන්නේ මෙන්න මේක තමයි මේක තියෙන්නේ මේ සීක්‍රට් බීච් එකේ මෙන්න මෙතන තමයි මේ තියෙන මේ පොයින්ට් එකේ තමයි මිනිස්සු ඉන්න හැම මිනිස්සුන්ට නාන්න පුළුවන් මේක නැචරල් පූල් එකක් විතර. ඊට පස්සේ මේකේ තියෙන සන්සෙට් එක අර ඒක අනිවාර්ය සන්සෙට් එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන් අර ඉන්න පුළුවන් මේක නැචරල්. ඒ කියන්නේ අර නිකන් ඒක කියන්න බෑ මේ අතකින් මේක ඇවිල්ලා නම් දැන් බලන්න ඕනේ මේක මොකක්ද මේක සීක්‍රට් බීච් එකේ. මේක සීක්‍රට් බීච් එකේ වුණා මේක සීක්‍රට් බීච් එක not anymore secret. මේක එතරම් සීක්‍රට් නෑ මේක අනවුන්ස් වෙනවා එයාලා විදිනවා මෙතෙන්ට අවිල්ලා හැමදේම එන්න පුළුවන් මිනිස්සු මම කියන්නේ හැම මිනිස්සුම මෙතෙන්ට අවිල්ලා බලන්න මේක වෙනස්ම අත්දැකීමක් දැන් ගොඩක් තියෙනවා සීක්‍රට් කියලා නමුත් මේක තමයි රියල් සීක්‍රට් බීච් බාර් එක මේක තමයි රියල් සීක්‍රට් බීච් එක මට මතක් කරනවා ආයෙ මතක් කරනවා සුරංග නිසා තමයි ලෝකයක් අද සීක්‍රට් බීච් එක දන්නේ සුරංග එයාට ජීවිතේ මතක මම මතක් කරන එයා මේ ලෝක කොහේ හරි ඉඳන් බලන් ඉන්නවනම් එයාට තමයි වැඩි ගෞරවයක් මෙතන තියෙන්නේ. එයා තමයි මේකේ අඩුවතරම මෙතෙන් එන්න පාරක්වත් නැහැ. එයාම තමයි මෙතනට අඩුවතරම මේ දේවල් කරන්න මේ අඩුවතරම මේ කට් එකක් ගහගන්න ඒ දේවල් කරන්නවත් එයාගේ දෑති වීරියෙන් තමයි මේ හැමදේම කරේ. අඩුවතරම මේ කල් ගෙඩියක් ගෙන ලෑලි කැල්ලක් ගෙන මේක නිර්මාණය කරන්න. එයා තමයි වෙසක් දරුවේ. එයා තනියම අපි කරපු තමයි දැන් අද අපි වැඩ කරනවා. තව ගොඩක් ස්ටාෆ් එකක් වැඩ කරනවා මේකේ. මේ 15ක් විතර වැඩ කරනවා. මේක එයා නිර්මාණය කරපු තමයි නිසා තමයි මේක ලෝකයක් ගන්න. මේක අද වෙනකොට දැන් මේ සීක්‍රට් බීච් නිර්මාණය කරපු මිනිස්සු නිසා සුරංගය නිසා තමයි අද මේ ඉන්න මේ දැනට මිරිස්සේ සීක්‍රට් බීච් එකේ මේ ඉන්න මේ හැම මිනිස්සෙම අද හාල් කිලෝයක් හරි අන්න කීයක් හරි හොයාගන්නේ එයා නිර්මාණය කරමු. අපි මීට කලින් මේකට කවදාකවත් සුද්දෙක් ඇවිල්ලා නැහැ. ජීවිත දන්නේ මේ මිනිස්සු දන්නේ නැහැ සීක්‍රට්. එයා නිර්මාණය කරපු නිසා තමයි අද මිනිස්සු ඇවිල්ලා මේ විදිහට නිදහසේ හැමතැනම මේ ලස්සන මේ කතිය එයාලගේ ජීවිතය ගත කරනවා ලස්සනට වෙනවා. ඔය ලංකාවේ මිනිස්සු වෙලා අපි මේම හිටියට නමුත් ලංකාවේ මිනිස්සුන්ට මේක අගයක් නැත්තේ. නමුත් පිටරට මිනිස්සු ලෝකේ අර ගව් ගානක් දුර ඉඳලා ඇවිල්ලා මේ සීක්‍රට් බීච් හොයාගෙන ඇවිල්ලා මේ මිනිස්සු මේ ජීවිතය විඳිනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මම හැමෝටම කියනවා ඔයාලට සාදරේ. ඇත්තටම මෙතෙන්ට ආවට ඔයාලට පුළුවන් විදියට මේක විඳින්න. මේක අලුත් අත්දැකීමක්, අලුත්
natural. මේක ඇවිල්ලා මේක අමුත open. يعني ඔයාලට කැමති විදිහට විකාශ වෙන්න පුළුවන්. ඔයාලට 24 hours ඕන මිනිස්සෙක් ගාව කන්න බොන්න තියෙන local foreigners ලා කියලා නෑ අපි කන්න බොන්න දෙනවා. ඔයාලට 100% service එකක් දෙනවා. පරිම ඒක තමයි ඉතින් අපිට දෙන්න පුළුවන්. සුරංග අයියට ආදරේ කොට එයා මතක් කරන මේ වෙලාවේ මට එයා නිර්මාණය කරපු සසීකට තිබ්බා අද ලෝකයක් ගන්නවා මම කියන්නේ මට ආයේ සුරංග මට දකින්න ඕන මේ සීක්‍රට් බීච් එකත් එක සුරංග ආයේ නැවත දකින්න ඕන එයා නිසා මේ විදියට මෙහෙම යන්නේ මේක ඇත්ත ඒක තමයි සත්‍ය එන්න හැමෝටම මම කියනවා සීක්‍රට් බීච් එක බලන්න ඉල්ල ඕන විදිහට කාලා බිලා නාලා සතුටෙන් යන්න. එනවනම් මිනිස්සෙක් අඳාගෙන යනකොට යන්න පුළුවන්. ඉන්නා වෙලා. ඒ තරම් ඒක වෙනම පයිස. කියන්න දෙයක් නෑ. ඒක ඇවිල්ලා බලන්න. අපේ චාරිකාව නිමා කරලා එන්න ලෑස්ති වෙද්දි අපිට හම්බුණ බව්වා මල්ලිවත් හුරතල් කරලා එයාටත් සමුදීලා අපි ආපහු එන්න පිටත් වුණා. තවත් අලුත් වීඩියෝ ගොඩක් තියෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් කොහෙටද යන්න ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.